ඔබගේ ජයග්‍රහණ සමග ජාතිවාදය මම මේ අවස්ථාවේදී ඒක ගැන කතා කරන්නේ නැහැ. අපේ ගමේ මිනිස්සු ඒ වගේ තත්වයක නැති නිසා. ළමයි එක්තැන් කරලා ඒක අපි ප්ලෑන් එකකට යන්න ඕනේ. ඊයේ ප්ලෑන් එකට ගියේ නැත්නම් අපිට මේක අපි සීනියක් පමණයි. 2025 දකුණු ආසියානු ක්‍රීඩාවලේ වේගවත්ම ක්‍රීඩිකාව වූ සාෆියා යාමික් පිළිගැනීමේ උත්සවයක් නුවරදී පැවැත්වුණා. දකුණු ආසියානු ක්‍රීඩාවලේදී මීටර 100 කාන්තා ධාවනයේ සව්ව තප්පර 11.53කින් නිමා කරමින් ඇය රන් පදක්කම හිමි කරගත්තා. නම්වසේ පිළිගන්නට ඔබ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් ඔබ සියලු දෙනා මානව මානව සභාවේ ගරු නියෝජ්‍ය නගරාධිපතිතුමා ගරු නාගරිකතුමා ශව්‍යා යමික් සහ විතානේ මේ පිළිගැනීමත් එක්ක මම කටුකලේ ජනතාව වෙනුවෙන් පුංචි රුපියල් 1090කුයි දුන්නා. ඒක හතරවන දකුණු ආසියානු තරගාවලියේ මම සහභාගී වුණා. ඒකේ රන් පදක්කම් 3කුයි රෙකෝඩ් 3කුයි ලබා ගන්න මට පුළුවන් වුණා. පදක්කම 100 එකෙන් ලබා ගත්තේ 11.53ක කාලයකින්. මගේ පර්සනල් බෙස්ට් තියෙන්නේ 11.51 එකක්. ඒ වගේම 200 මීටර්ස් වලින් මම හිතාගෙන හිටියේ 23.6 එකක් වගේ දුවන්න. එතකොට ඒතන අභියෝගයකට ඉන්දියානු ක්‍රීඩිකාවක් හිටපු නිසා මට 23.5කට දුවන්න පුළුවන් වුණා. මම ලංකාවේ ගිය මාසේ දුවලා ගියේ 23.7-8ක කාලයක්. මට අභියෝගවලට මුහුණ දෙන්න වුණා. මං ස්තුතිවන්ත වෙනවා මගේ පුහුණුකරුට, ඒ වගේම මගේ දෙමව්පියන්ට, මගේ සහෝදර සහෝදරියන්ට, ඒ වගේම ගමේ සියලුම දෙනාට, ස්පෝර්ට් මිනිස්ට්‍රියේ සියලුම දෙනාටත් ස්තුතිවන්ත වෙනවා. මම සේවයේ යෙදෙන්නේ යුද හමුදාවේ. යුද හමුදාපතිතුමා ඇතුළු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. මගේ පාසල විහාර මහදේව බාලිකා විද්‍යාලය මහනුවර. මම එක වසරේ ඉඳන් 13 වෙනි ශ්‍රේණිය වෙනකන් ඉගෙන ගත්තේ ඒ පාසලේ. පාසලේ ගුරු මහත්ම මහත්මීන් වලට, කලින් හිටපු විදුහල්පතිතුමියන්ට ඇතුළු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. මේ ගමේ තියෙන ආදරය මේ වගේම මට හැමදාමත් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ගමේ මිනිස්සුන්ට මම ගොඩක් ආදරෙයි. ඒ වගේම ඔබ විශ්වාස සඳහන් කරා ඊට පෙර යම්කිසි ආකාරයකින් ඔබගේ ජයග්‍රහණ සමග ජාතිවාදය ක්‍රියාවන් කරා කියලා ඒ සම්බන්ධයෙන් මොකද කියන්නේ? මම මේ අවස්ථාවේදී ඒක ගැන කතා කරන්නේ නැහැ. අපේ ගමේ මිනිස්සු ඒ වගේ තත්වයක නැති නිසා මම මේ අවස්ථාවේදී ඒක ගැන කතා කරන්න ඕනේ නැහැ කියලා හිතනවා. යම්කිසි ඒ වගේ ක්‍රියාකාරකම් කරන අයට මොකක්ද? නෑ එහෙම ඒ කියන්නේ කලින් තිබ්බට කියලා තමයි ඒ පෝස්ට් ෂෙයා වෙන්නේ. එතකොට දැන් ඒ වගේ ප්‍රශ්න මට නෑ. ඒ නිසා ඉතින් මට ඒ ගැන ආය කතා කරන්න උවමනාවක් නැහැ. ඔව් ඒ වගේ පදක්මක් ගන්න. ඔයාට මොනවද වෙනස්කම් කරන්න ඕන, මොනවද දායකත්වයක් මොනවද
මේ රටේ වත්මන් ආණ්ඩුව ඕක කාගේ මේ මොනවගේ දායකත්වයක් දුන්නේ? මට ඔලිම්පික් පදක්කමකට යන්න කලින් ඒෂියන් ගේම්ස් යන්න තියෙනවා, කොමන්වෙල්ත් ගේම්ස් යන්න තියෙනවා. එතකොට මගේ දැන් ටයිමින් එකත් එක්ක මම තව ටයිමින් ඉම්ප්‍රූව් කරගන්න බලන්න ඕනේ. ඒ සම්බන්ධව මම ඔලිම්පික් යන්න බලාපොරොත්තු වෙන සිටිනවා 2028 දී. ගිහින් මේ මොන හරි මෙඩල් එකක් අරගෙන එන්න තමයි බලාපොරොත්තු ලංකාව වෙනුවේ. මගේ සැලැස්ම දන්නේ මට වඩා මගේ පුහුණුකරු SP විතාන මහතා. ඔව්. අද දිනේ මේ ඔයාගේ ගම මේ ඉපදිච්ච ගම මහනුවර ගමෙන් අද මේ පිළිගැනීම සම්බන්ධව මොකද කියන්නේ? ගොඩක්ම සතුටුයි. ඒ වගේම ගොඩක් මහන්සි වෙලා ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. දිනේගේ ජයග්‍රහණ සම්බන්ධයෙන් මොකද්ද කියන්න තියෙන්නේ? මොකද්ද මුහුණ දුන්න අභියෝග? අන්න මොකක්ද අනාගතයගේ? මට නම් ඇත්තටම මේ අභියෝගේ මට හොඳයි. මේක තමයි අපේ අඩිතාලම. මෙයාගේ පළවෙනි ඉස්සලා විදේශ සංචාර දෙකක් ගියා. අපි ඒකට ගියේ තනි ඉවෙන්ට් එකකට නෙවෙයි සහාය තරඟ වලට. මේක ගියේ අපි තනි ඉවෙන්ට්. පළවෙනි එකෙන්ම අපිට ජයග්‍රහණ ලැබලා දුන්නා ගෝල්ඩ් මෙඩල් දෙකක් තුනකුත් රෙකෝඩ් දෙකකුත් තරම් දුන්නා. මගේ අදිස්ථානේ තියෙන්නේ පියවරෙන් පෙර රෙකෝඩ් එකක් යනවා කියන්නේ. රෙකෝඩ් එකක් යනවා කියන්නේ ටයිමින් වලින් අඩු වෙලා ඉස්සරහට තව යනවා කියන එක. මේ පළවෙනි එකෙන් මට ජයග්‍රහණය පෙරුණා. මම ඉදිරියට ගන්න ටික ටික අඩිතාලම් දක්වනවා. අපි එක ස්ටෙප් එකකින් ස්ටෙප් එකට යන්න ඕනේ. එතකොට අපි දෙවෙනි කාරණාව තියෙන්නේ අපේ ට්‍රේනින් වලින් අපි ඒක හරි රස්ස ගන්නවා. ඒක දෙවෙනි කාරණාව තියෙන ඊළඟ මා අවුරුද්දේ තියෙනවා ඒෂියන් ගේම්ස්. ඒක තමයි මගේ පළවෙනි අරමුණ. ඒ අරමුණෙන් තමයි ඊළඟ ස්ටෙප් එකට මට යන්න තියෙන අදිස්ථානය. එතකොට අපි ට්‍රේනින් වලින් ඒක වෙනස් කරන්න පුළුවන්. එතකොට අපිට ඒ සහයෝගය දෙන්න අපිට දැන් ක්‍රීඩා අමාත්‍යාංශ ගොඩක් පැහැදිලා ඉන්නවා. අද ක්‍රීඩා ඇමතිතුමා උදේ හම්බුණා. ක්‍රීඩා අමාත්‍යාංශ ගොඩාක් ස්තුතියි වෙනවා. මොකද අපිට මේ ටුවර් එක ක්‍රීඩා අමාත්‍යාංශයෙන් යන්න දුන්නේ නැත්නම් අපිට මේ දර්ශක සහ ළමයින්ට දකින්න හම්බෙන්නේ නැහැ. එතකොට යුද හමුදාවෙන් සෑහෙන අපිට උදව් කරනවා මේ ළමයා වෙනුවෙන්. අද ක්‍රීඩාව තියෙන්නේ යුද හමුදාව නිසා. මොකද ක්‍රීඩාව හැම දෙයකටම උදව් කරන්නේ යුද හමුදාවයි. ඒ නිසා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හැම දෙයකින්ම අපිට මේ ළමයි 78ක් ගියා. නිලධාරීන් සංගම 78ක් ගියා. 78ම ක්‍රීඩා අමාත්‍යාංශ තමයි උදව් කරේ. ඒ අපේ හැංගිලා තියෙන සම්පත් එළියට ආව මේ ක්‍රීඩාවලදී. අපි මේක පොඩි ක්‍රීඩාවල් නෙමෙයි අපේ ඉන්දියාවත් එක්ක අපි ක්‍රීඩා කරා. ඉන්දියාව කියන්නේ ඔලිම්පික් පදක්කම් තියෙන ගොඩාක් තියෙන රටක්. ඒ වුණාට අපි මේ සුළු පිටසක් ගිහිල්ලා අපි ඒක ජයග්‍රහණය අපි වින්දා. වින්දලා අද ගෙනාවා. ඒ අපි අඩිතාලම 2028 තියෙන ඔලිම්පික් එකට මං හිතන්නේ අඩිතාලමක්. ඒක ඉතින් අපේ ලොකු ඉන්න පෙබහුරු ඒක දැනගන්න ඕනේ අපිට විශ්වාසයෙන් අපි මේ ළමයි ටික ආරක්ෂා කරලා මේගොල්ලෝ දෙන්න තියෙන දේවල් දීවලා ළමයි එක්තැන් කරලා ඒක අපි ප්ලෑන් එකකට යන්න ඕනේ. ඊයේ ප්ලෑන් එකට ගියේ නැත්නම් අපිට මේක අපි සීනියක් පමණයි. ඒක සීනියක් වෙන්න දෙන්න බෑ. මේ හම්බුච්ච සම්පත් ළමයිගේ 78ක් ගිහිල්ලා අපිට ගෝල්ඩ් මෙඩල් ගෙනාවා 16ක් ගෙනාවා බ්‍රවුන්ස් ප්‍රයිස් 14ක් ගෙනාවා මෙඩල් ඔක්කොම ඉන්දියාවට මෙඩල් දෙකයි අපි පෙරදුනේ. ඒකේ අපි ඉවෙන්ට් දෙකක් මිහුණා නම් අපි ඉන්දියාව පරද්දනවා අපි. ඒක ගත්තේ අපි ඇමතුමාලා අපිට යවපු නිසා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් යවපු නිසා. ඒ සම්පත් හැංගිච්ච ඒවා. මං කියන්නේ මේ අපේ සම්පත් ටික මින් ඉදිරියට මේ අපේ සපියා වගේ අනිත් සම්පත් ගොඩක් වෙනවා. මට සපියට පේන ඉදිරි අනාගතේ යන්න ලේසිම තැන් තියෙනවා. දැන් මම එකෙන් ගිනියනවා. මගේ ප්ලෑන් එක ගොඩක් වෙනස්. මම මේ ප්ලෑන් එකට වැඩ කරනවා. වැඩ කරොත් මට මේ අපේ අමාත්‍යාංශයෙන් දැම්ම ගොඩක් කට්ටිය මට කතා කරලා මෙයා පරිස්සම් කරගන්න, මේ ළමයා පරිස්සම් කරගන්න. මොකට ඉස්සරහ අනාගතයක් තියෙනවා. ඒක මගෙන් වෙනවා. මං උදේ හවස හැම වෙලේම මම ළමයිත් එක්ක ඉන්නේ. මට ඒක ප්‍රශ්නයක් නෑ. මං උදේ හවස ඉන්න නිසා ඉතින් මං ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ මගේ ඉස්සරහ තියෙන ටාගට් එක ඊළඟ අවුරුද්දේ තියෙන ඒසියන් ගේම්ස් ඒවට යන්න තමයි මගේ ප්ලෑන් එක තියෙන්නේ. ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා YouTube නාලිකාවේ ඔබේ දැන්වීමත් ප්‍රචාරය කරගන්න. දැන්ම කතා කරන්න 0.7 26 773 77